සියලු දෙනාටම සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න අපි අද කතා කරන්නේ විද්‍යාත්මක පැහැදිලි කිරීම් 10ක් ගැන. වීඩියෝ එක බලන්න කලින් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අපි පළවෙනියටම කතා කරන්න හදන්නේ ස්ට්‍රීක් එකකින් ඇඳුමක් මැද ඒ අතේ ගෑවෙනවත් සමගම අතේ ඇති රෝම කෙලින් වෙන්නේ ඇයි? මෙයට හේතුව වන්නේ ස්ට්‍රීක් එකකින් ඇඳුමක් මැදීමේදී පිරිමැදීම නිසා ද්‍රව්‍ය දෙක එකිනෙකින් අනිකාට ඉලෙක්ට්‍රෝන මාරුවීමක් සිදුවේ. එකක් ඍණ ලෙසද අනික ධන ලෙසද ආරෝපණය වේ. මෙය ස්ථිති විද්‍යුතය ලෙස හැඳින්වේ. මෙම ආරෝපණය නිසා ලෝම වැනි සැහැල්ලු දෙයකට එය කිට්ටු කළ විට විද්‍යුත් ප්‍රේරණයක් ඇති වී ඒ දෙසට සැහැල්ලු දේ ආකර්ෂණය වේ. අපි දෙවැනියට කතා කරන්නේ වේගයෙන් ගමන් කරන බස් රථයක හදිසියේ තිරිංග යෙදුව විට එහි සිටින මගීන් හා තිබෙන බඩු බාහිර ආදිය ඉදිරියට විසිවෙන්නේ ඇයි? මෙයට හේතුව වන්නේ බසයේ යන වේගයෙන්ම එහි සිටින මගීන් හා බඩු බාහිර ආදියත් ඉදිරියට ගමන් කරයි. තිරිංග යෙදුව විට බස් රථයේ වේගය ක්‍රමයෙන් අඩුවේ. නමුත් මගීන්ගේ හා බඩු බාහිර ආදියෙහි වේගය එසේ අඩුවීමක් සිදු නොවේ. නැතහොත් මගීන්ගේ හා බඩු බාහිර ආදියේ චලනය නැවැත්වීමට බලයක් නොඇතේ. එම නිසා මගීන් හා බඩු බාහිර ආදිය ඉදිරියට තල්ලු වේ. තුන්වෙනියට අපි කතා කරන්නේ වවුලා රාත්‍රී කාලයේදී අඳුරේ බාධක මැදහැර පියාසරා කරන්නේ කෙසේද? වවුලා අඳුරේ පියාසර කරද්දී මාර්ගය හඳුනා ගැනීමට ධ්වනි තරංග පිට කරයි. ඉදිරියේ බාධකයක් ඇතිනම් එම තරංග බාධකයේ වැඩි පරාවර්තනය වී වවුලා වෙත නැවත පැමිණේ. එයින් බාධක හඳුනා ගැනීමගෙන පියාසර කරයි. හතරවෙනියට අපි කතා කරන්නේ පෙට්‍රල් භූමි තෙල් වලට වඩා ඉක්මනින් ගිනිගන්නේ ඇයි? ජ්වලන උෂ්ණත්වය අඩු ද්‍රව්‍ය අඩු තාප ප්‍රමාණයක් ලබාගෙන ඉක්මනින් දහනය වේ. ජ්වලන උෂ්ණත්වය වැඩි ද්‍රව්‍යයන් දහනයට අවශ්‍ය තාප ප්‍රමාණය ලබා ගැනීමට කාලයක් ගත වේ. ඒ නිසා ජ්වලන උෂ්ණත්වය අඩු පෙට්‍රල් වලට ඉක්මනින් ගිනි ඇවිලේ. ජ්වලන උෂ්ණත්වය යනු යමක් තැවීමට අවශ්‍ය අවම උෂ්ණත්වයයි. අපි පස්වෙනියට කතා කරන්නේ වැලි පොළොවක වූ මිනිසෙකුගේ පාසටහන් වලට වඩා ගැඹුරට බල්ලෙකුගේ පාසටහන් වී තිබුණි. ඒ ඇයි? වර්ගඵලය අඩු වන විට පීඩනය වැඩි වේ. බල්ලාගේ පතුලේ වර්ගඵලයට වඩා මිනිසාගේ පතුලේ වර්ගඵලය වැඩි. බල්ලාගේ බර අඩු වුවහොත් මිනිසාගේ පතුල මගින් ඇති කරන පීඩනයට වඩා වැඩි පීඩනයක් බල්ලාගේ පතුල මගින් ඇති කරයි. ඒ නිසා මිනිසාගේ පාදය ගැඹුරට යන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් බල්ලාගේ පාදය ගැඹුරට එරී යයි. අපි හයවෙනියට කතා කරන්නේ අකුණක් ගසන විට විදුලි එළියට පසුව ඒ ශබ්දය ඇසෙන්නේ ඇයි? අකුණු ගසන විට ආලෝකයත් ශබ්දයත් එකවර ඇතිවේ. නමුත් ආලෝකයේ ශබ්දයට වඩා වැඩි වේගයකින් ගමන් කරන නිසා මුලින් ආලෝකයත් දෙවනුව ශබ්දය ඉහළ අහසේ සිට අප වෙත ළඟා වේ. හත්වෙනියට අපි කතා කරන්නේ ඕඩිකොලොන් අතට ගත් විට සිසිලක් දැනෙන්නේ ඇයි? ඕඩිකොලොන් අඩු උෂ්ණත්වයකදී වාෂ්ප වේ. ඕඩිකොලොන් වාෂ්ප වීම සඳහා අවශ්‍ය තාපය ලබා දෙන්නේ අපේ අත්වලින්. ඒ නිසා අත්ලේ තාපය අඩු වී අත්ලට සිසිලසක් දැනේ. අපි අටවෙනියට කතා කරන්නේ තුවාලයක් සිදු වූ විට ඉකිලිවල කුද්දැටි ඇතිවෙන්නේ ඇයි? තුවාලයක් ඇති වූ විට එය මත ඇතිවන බැක්ටීරියා, වෛරස් වැනි විෂ බීජ වාසා නාල මගින් උරා ගනිමින් වාසා ගැටිති කරා ගෙන යයි. ඉන්පසු සිරුරේ ඉකිලිවල ඇති වාසා ගැටිතිවල මෙම බැක්ටීරියා හා වෛරස් වර්ග එකතු වේ. එම තැන් ඉදිමේ. එනම් කුද්දැටි ඇතිවේ. අපි නවවෙනියට කතා කරන්නේ පිරිසිදු වතුරු වීදුරුවකට පැන්සලක් දැමූ විට එය ඇදවී පෙනෙන්නේ ඇයි? ආලෝකයේ වේගය ගමන් කරන මාධ්‍ය අනුව වෙනස් වේ. වතුර හා වාතය යන මාධ්‍ය හරහා ආලෝකය ගමන් කිරීමේදී ඇතිවන වේග වෙනස නැතහොත්
වර්ධනය වීම නිසා පැන්සල ඇද වී ඇතිගේ පෙනේ. 10 වෙනියට අපි කතා කරන්නේ බුලත් කොළෙහි අග නායු විෂ ඇති බව පවසන්නේ ඇයි? බුලත් කොළයක් මත දූවිලි සත්ව අපද්‍රව්‍ය වැනි දේ තැන්පත් වේ. වර්ෂාවක් වැටුණු පසු බුලත් කොළය මත තැන්පත් වී ඇති දූවිලි අපද්‍රව්‍ය සියල්ල වැසි වතුරෙන් සේදී ගොස් බුලත් කොළයේ අග හෝ මුල තැන්පත් වේ. මේ සියලුම අපද්‍රව්‍යයන් බුලත් කොළයේ අග හෝ මුල තැන්පත් වන නිසා බුලත් කොළයක අග හා මුල කඩා දැමීමෙන් පසු කෑමට ගනී.